අයිබෝන් මම රොවෙන්නල් පිරිස් රාගේශ්‍රී මියුසික් ඇකඩමි එකේ රාගේශ්‍රී මියුසික් ඇකඩමි YouTube channel එකෙන් ගෙන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ විදිහට අද අරගෙන ආවේ ඔයාලා ළඟට. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා හින්දුස්තානි සංගීතයේ භාවිත වෙන මූර්කි කියන ශිල්ප ක්‍රමය ගැන. මූර්කි කියන්නේ මොකක්ද? එතකොට මූර්කි ප්‍රැක්ටිස් කරන්න කොහොමද කරන්න ඕනේ කොහොමද කියන එක ගැන අපි කතා කරා. ඉතින් කලින් වීඩියෝ එක බලපු අය ඒ ප්‍රැක්ටිස් එක කරපු අය ඉන්නවා නම් එයාලගේ අත්දැකීම කොහොමද? එයාලට මොන හරි වෙනසක් එකකින් දැනුණාද? මොන හරි ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවද කියන එක පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඉතින් අද අපි කතා කරනවා හින්දුස්තානි සංගීතයේදී භාවිත වෙන තවත් ශිල්ප ක්‍රමයක් වන කන්ස්වර කියන්නේ මොනවද කියන එක දැනගන්න තමයි අද අපි මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. හරි. එතකොට කන්ස්වරයක් කියන්නේ ඇත්තටම දැන් සාමාන්‍ය ආකාරයකින් තියෙන ස්වරයකට ස්වරයක් තව ස්වරයක ස්පර්ශයක් ඉක්මනින් ලබාගෙන ආයිමත් අදාළ ස්වරයට එනවා. ඒ කියන්නේ අනිත් ස්පර්ශය ලැබෙන ස්වරය තමයි කන්ස්වරය වෙන්නේ. එතකොට ඒක ඒ අදාළ ස්වරයට ඉහළ ස්වරයක් වෙන්නත් පුළුවන්, පහළ ස්වරයක් වෙන්නත් පුළුවන්. අපි උදාහරණයක් එක්කම බලමු. එතකොට තව ටිකක් පැහැදිලි වෙයි. උදාහරණයක් විදිහට මුලින්ම මම සා ස්වරය අපිට ගන්න පුළුවන් කීපයක් පෙන්නන්න. කන්ස්වර පාවිච්චි කරලා. මුලින්ම මම සා ස්වරය කියන්නේ සාමාන්‍ය විදියට ගානා කරනවා. ඊට පස්සේ මම මන්ද්‍ර සුද්ධනී ස්වරය කන්ස්වරය විදියට පාවිච්චි කරලා සා ස්වරය ගායනා කරනවා. ඊට පස්සේ මම දාස්වරය කන්ස්වරය කරගෙන ගායනා කරලා පෙන්නන්න. දස ඉක්මනින් ගමන් කරනවා අදාළ ස්වරයට. අර කන්ස්වරයේ ස්පර්ශය ඉක්මනට ලබාගෙන අදාළ ස්වරයට ප්‍රධාන ස්වරයට ගමන් කරනවා. ඊට පස්සේ අපි බලමු තවත් උදාහරණයක්. කොමල දාස්වරයේ ඉඳලා කොමල දාස්වරයේ කන්ස්වරය කරගෙන සා ස්වරය ගායනා කරනවා. එතකොට දැන් මම කියවනේ ඉස්සෙල්ලා මේ අපිට ඒ අදාළ ප්‍රධාන ස්වරයට පහළ ස්වරයක් කන්ස්වර විදියට යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉහළ ස්වරයක් කන්ස්වර විදියට යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට අපි දැන් ඊළඟට ප්‍රායෝගික භාවිත වෙන රාගයක් ආශ්‍රයෙන් අපි බලමු මේක අපි කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. මම ගන්නවා මේකට දේශ රාගේ. නිසරේ ගමගරේ මගරේ ගදේසා රේ මාපා රේ ස්වරය ගායනා කරද්දී සුද්ධ මා ස්වරය ස්පර්ශ කරලා තමයි රී ස්වරයට එන්නේ. රේ මරේ මා ස්වරයදී පා ස්වරය මා ස්වරේ ප්‍රධානව ගායනා කරද්දී පා ස්වරය ස්පර්ශ කරලා තමයි ගායනා කරන්නේ. ඒ කියන්නේ රී ස්වරයට මා ස්වරය ගන්න වෙනවා, මා ස්වරයට පා ස්වරය ගන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට රේ මා පා ඔන්න ඔය විදිහට. එතකොට කන්ස්වර ගැන ඔයාලට දැන් පොඩි අවබෝධයක් ඇති. දැන් අපි හිතමු දැන් ඒ කන්ස්වර පාවිච්චි කරලා ගායනා කරාම ඇත්තටම අර අපි ගායනා කරන ගායනේ රසවත් භාවය වැඩි කරගන්න පුළුවන් ඇත්තටම.
දැන් අපි මේ දේශ වගේ රාගයක් ගත්තොත් ඒකේ රාගයේ තියෙන අර කැරක්ටර් එක එළියට එන්නේ ඒ අදාළ ස්වර කන් ස්වර විදියට ගායනා කරොත් තමයි. හරි එතකොට අපි දැන් හිතමු දැන් ඕක අපි සාමාන්‍ය විදියට කිව්වොත් රේ මා පා ම පද පද මගරේ මගරේ ගනී සා ඕක කියන රෙඩි රේ මා පා ම පද පද මගරේ කන්ස්වර පාවිච්චි කරලා ගායනා කරන එක ටිකක් රසවත් භාවය වැඩි කියලා ඔයාලට දැන් තේරෙන්නේ නැති. එතකොට දැන් අපි උදාහරණ ගත්තොත් දැන් යමන් රාගය ගත්තොත් නී රේ ගා පා රේ නී දා නී රේ සා ඕම් ගන්නටි දැන් නී නී ස්වරයට මන්ද්‍ර නී ස්වරයට රී ස්වරය කන් ස්වරය විදියට පාවිච්චි කරලා තමයි එතන මම ගායනා නී රී ස්වරයට ගා ස්වරය රේ නී ගරේ නී රේගා රේගා ගරේ නිද නිගරේ සාද ගරේ නිද නිරේ සාගන ගරේ නිද ගැදි අර රසවත් බව වැඩි. හරි අපි දැන් ඊළඟට අපි බලමු මේ කන්ස්වර අපි කොහොමද ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා. හරි මම දැන් කිව්වා ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් ප්‍රධාන ස්වරයට පහළ ස්වරයක් කන් ස්වරය වෙනත් පුළුවන් ඉහළ ස්වරයක් කන් ස්වරය වෙන්න පුළුවන්. එතකොට අපි මේ ප්‍රැක්ටිස් එකේදී මේ දෙකම ප්‍රැක්ටිස් කරනවා. ආරෝහණයේදී ප්‍රධාන ස්වරයට ඉහළ ස්වරය කන් ස්වරය විදිහට පාවිච්චි කරනවා. අවරෝහණයේදී පහළ ස්වරය කන් ස්වරය විදිහට පාවිච්චි කරනවා. හරි මම කියලා පෙන්නන්නම් ඊට පස්සේ අපි බලමු කොහොමද ඒක ප්‍රැක්ටිස් කරන්නේ. දැන් මම ආරෝහණයේදී ගායනා කරේ ප්‍රධාන ස්වරයට ඉහළ ස්වරය තමයි කන් ස්වරය කරේ. සා රේ සා ගරේ මග සා රේ ගා මා පද නී සා නි සා දනි පද අවරෝහණයේදී පහළ ස්වරය තමයි කන් ස්වරය. sa ni da pa ma ga re sa ඔන්න ඔය විදිහට ඊට පස්සේ අපි ඊට පුළුවන් ආකාරයෙන් ප්‍රැක්ටිස් කරනවා. ඔය විදිහට. ඉතින් ඔය විදිහට ප්‍රැක්ටිස් කරලා බලන්න ඔයාලට කන්සුර ගායන කරන එක පහසු වෙයි. ඉතින් ඔයාලට මොනවා හරි මේ සම්බන්ධ සහ
කලින් වීඩියෝ එක සම්බන්ධව හරි මොනවා හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ඔයාලගේ ප්‍රශ්න ගැන කතා කරන්න මම උත්සාහ කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. හැමෝටම ජය වේවා.